මට ඒ කාලේ සල්ලි තියෙනවනේ හින්දා තාත්තා හැමදාම මේවනේ මේ අරන් දෙනවා. එහෙනම් මයිලෝ ඇත්තමයි අයියේ. හැමදාම මයිලෝ එකක් අරන් දෙනවා ඉස්කෝලේ යන්න. ඒ කාලේ 40යි මයිලෝ එක. අරන් තියන් ඉන්නවද යා? නෑ මං ආවම මයිලෝ එකක් අරන් දෙනවා මට. හැමදාම අරන් දෙනවා. අරන් දීලා ඒ කරේනවා. නෑ දැන් මෙහෙමයි හරිද? ඊට පස්සේ තාත්තා පාකිගේ හිටියානේ. දැන් මම එනකොට නිකමට හරි තාත්තා නැත්තම් මම පොත් බෑග් එක තියෙනවා හන්දියේ කඩේගේ. තියලා අනික් කඩේ මයිලෝ එකකුත් ඉල්ල ගන්න. ඊළඟින රුපියල් 5ද 10ද දීලා අර කමියුනිකේෂන් එකේ ඉස්සර කෝල් ගන්න පුරා. අර ඒ කාලේ අක්කලා අයියලා හොරෙන් මල් කඩේ ෆෝන් ෂොප් එකේ. මං ගිහලා ඒකට ගිහින් තාත්තට කෝල් එකකුත් තරම් මං කියනවා මං බෑග් එක මෙන්න මේ කඩෙන් තිබ්බා. මම මයිලෝ එකකුත් ගත්තා. කියලා මං එනවා ගෙදර මයිලෝ එක බිබි. තාත්තා එනකොට මයිලෝ එකට සල්ලි දීලා බෑග් එක අරන් ගෙදර.